හලෝ කොහොමද හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල වැඩිපුරම අපිට දැනෙන රස්නිය නිසා අපේ කාමරේ අපි කොහොමද රස්නිය අඩු කරගන්නේ කියලා. මම ඔයාලට කරුණු පහක් ගැන කියන්නයි යන්නේ. පළවෙනි එක තමයි රස්නිය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කාමරේට දාලා තියෙන කර්ටන් වගේ දේවල් විවෘත කරලා අපිට තියන්න පුළුවන්. එතකොට අපි ඇතුළට කාමරය ඇතුළට සිසිල් වාතය ඇවිල්ලා කාමරේ තියෙන රස්නිය වාතය එළියට යනවා. ඊට පස්සේ අපිට කාමරය තුල සිසිල් භාවයක් ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් දෙවෙනි ඔප්ෂන් එක විදිහට මට ඔයාලට දෙන්න පුළුවන් අපිට පුළුවන් විදුලි පංකා භාවිතා කරන්න. ඒකෙමුත් අපිට අපේ කාමරය තුල තියෙන රස්නිය අඩු කිරීමේ හැකියාව තියෙනවා. අපිට එහෙනම් තුන්වන කාරණා විදිහට කාමරය තුලට වාතාශ්‍රය ලබා ගන්න විදිහට ජනෙල් විවෘත කරලා අපිට තියන්න පුළුවන්. එතකොට උදේවරුව ජනල විවෘත කරලා තිබ්බහම අපේ කාමරය අපිට තව සිසිල් කරගැනීමේ අවස්ථාව තියෙනවා. හරි අපිට එහෙනම් හතරවෙනි කාරණාව විදිහට භාවිතා කරන්න පුළුවන් රස්නියෙන් අඩු බල්බ් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කිරණ අඩු බල්බ් වර්ග භාවිතා කිරීමෙන් අපේ කාමරය තුළ තියෙන රස්නිය අපිට තවත් අඩු කරගැනීමට පුළුවන්. හරි එහෙනම් පස්වෙනි සහ අන්තිම කාරණා විදිහට අපිට පුළුවන් නම් කුඩා පැල වර්ග කාමරය තුළ ලබා ගන්න එමගින් අපිට කාමරය තුළ සිසිල් භාවයක් ලබා ගන්න පුළුවන්. හරියන යාළුවනේ මම ඔයාලට ටිකක් කෙටි ක්‍රම පහක් අද කියලා දුන්නා. ඔයාලත් තව දන්න ක්‍රම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හැමෝටම බයි.